යෝෂිත අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන යෝෂිත ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම් දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ වගේම තමයි ඒකෙන් කොටසක් තමයි මහින්ද රාජපක්ෂලා කියන්නේ. ඒගොල්ලන්ගේ ගෙවල් වල වැඩ කරපු අය තමයි මහින්ද රාජපක්ෂලා. චන්ද්‍රිකා කියන්නේ නේද? එතකොට දකුණේ ඉඳලා උතුරට මෙහෙට කොළඹට ඇවිත්ලා රට පාලනය කරන්න ගත්ත පවුලක් තමයි. පවුලේ කරපු දේවල් අපි කියන්නේ ඒවට දඬුවම් දෙන්න සුදුසු මිනිස්සු දැන්පත් වෙලා තියෙනවා. දැන් බලමු යෝසිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂයි ජයදේව උයන්ගොඩයි අතර තියෙන වෙනස දැන් තේරුම් ගන්න ඇති නේද? එදා දුප්පත් මිනිස්සු වෙනුවෙන් සටන් කර මිනිස්සු තමයි ජයදේව උයන්ගොඩ වගේ 1971 සියලුම නායකයෝ. මං නම් වශයෙන් කියන්නේ කවුරුත් දන්න දේවල් මේ එක්කෙනෙක් තමයි ওই ජයදේව උයන්ගොඩ කියන්නේ. ඒ තරුණයන්ට වෙච්ච ප්‍රශ්න වෙනුවෙන් ඒගොල්ලෝ ආයුධ අරන් ඉදිරියට ආපු මිනිස්සු. අපි කනගාටු වෙන ඒ දවස්වල 71 කැරල්ලට අපිට සමහර විට මට මෙහෙම කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. නමුත් සතුටු වෙනවා 71 කරල්ලේ ඉඳලා මේ වගේ ජීවත් වෙන්න හිටියානම් කියලා. නමුත් ඒක මගේ අඩුපාඩුවක් කියලා මම දකිනවා. දකින්න ගමන් තමයි මේ කියන්නේ යෝසිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවද? ඔන්න දැන් මම කියන වෙනස. දිගටම ආව ප්‍රභූ පැලන්තියක්. ඩීඑස් සේනානායකලා ඩග්ලිස් සේනානායක බෝතලේ වලව්ව. ඊට පස්සේ ආව බණ්ඩාරනායක වලව්වත් එක්ක හොරගොල්ල වලව්ව. ඊට පස්සේ හදාගත්ත වලව්වත් දකුණෙන් ආවා. ඒ වලව්ව මහින්ද රාජපක්ෂගේ ওই දකුණේ දිවිච්ච වලව්ව. ඔය වලව් පැලන්තිය දිගින් දිගටම ආවනේ. දිගින් දිගටම ඇවිල්ලා කොතනද මෙතන ඛණ්ඩණය වුනේ. ඛණ්ඩණය වේගන ආවා. ආපුවාම මේගොල්ලෝ තේරුම් ගත්තා කවදාවත්